ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ පුංචි ඔයාලට මම කියලා දීලා තියෙනවා කොහොමද අලියෙක් අඳින්නේ කියලා. ඉතින් අද මම ඊටත් වඩා ගොඩාක් සරලව අලියෙක් අඳින හැටි ඔයාලට කියලා දෙනවා. අපි එනම් අලියව අඳින්න පටන් ගමු. පුතේ ඔයාලත් මාත් එක්කම මේ අලියව ඇඳගෙන යමු. මෙන්න මෙහෙම තමයි පල්ලෙහා හොඬවැල අඳින්නේ. දැන් මෙහෙම උඩට ගිහිල්ලා අපි මෙන්න මේ වගේ කන අඳිනවා. දැන් පුතාලා මේ අඳින්නේ අලියාගේ පිට කොටස. අලියගේ ලොකු කකුල් තමයි අපි මේ අඳින්නේ. දැන් මෙන්න මේ විදියට එයාට නියපොතු අඳිනවා. පුතේ අපි දැන් අපේ අලියට ලස්සන වලිගයක් අඳිමු. හොඬවැලේ කෙළවර පුතාලා මෙන්න මේ විදියට අඳින්න. ඔන්න පුතාලගේ අලි යාළුවටත් පුතාලා හැක් අඳින්නකෝ. ඔන්න මම අඳිනවා, පුතාලටත් පුළුවන් මේක බලාගෙන අඳින්න. පුතේ අපිට වගේම එයාටත් ඇහි පිහාට තියෙනවා. අපිට පුළුවන් මෙන්න මේ විදියට අඳින්න. මම එයාට ඇහි බැමකුත් ඇන්දා. පුතාලා දන්නවනේ අලියට කකුල් 4ක් තියෙනවා. ඉතින් එහා පැත්තේ තියෙන කකුල් දෙක මම මෙන්න මේ විදියට පේන විදිය අඳිනවා. කකුලෙන් කොටසක් තමයි අපිට පේන්නේ. ඔන්න පුතේ අපි දැන් අපේ අලියව ඇඳලා ඉවරයි. අපි දැන් මෙයාව ලස්සනට කලර් කරමු. පුතාලා තාම චූටි දරුවනේ, ඔයාලට පුළුවන් චිත්‍ර පාට කරද්දී ඔයාලා ආස කලර්ස් යොදාගෙන කලර් කරන්න. ඉතින් මම ආස කලර්ස් යොදාගෙන මෙන්න මේ විදියට පුතාලට කලර් කරලා පෙන්නනවා. මම ඔයාලට කියලා දීලා තියෙනවනේ කලර් ෂේඩ් වෙන විදියට කලර් කරාම ගොඩාක් ලස්සනයි. ඉතින් පුතාලට පුළුවන් කලින් වීඩියෝස් බලලා කලර් ෂේඩ් වෙන විදියට කලර් කරන හැටි ඉගෙන ගන්න. පුතේ අපි එහෙනම් දිගටම කලර් කරගෙන යමු.
ඔන්න අපි දැන් අලියව ඇඳලා කලර් කරලා ඉවරයි. පුතාලට මම ඊළඟ දවසෙත් ලස්සන දෙයක් අඳින්න කියලා දෙන්නම්. බුදු සරණයි.